2026 අවුරුද්දේ ග්‍රේඩ් 10 11 ඉන්න දරුවන්ටයි මේ විශේෂ මතක් කිරීම. මේ තියෙන්නේ අපේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා අපේ ආදරණීය දරුවෝ ලස්සන්ට පිළිවෙලට වැඩ කරන හැටි. එහෙනම් what the best කියලා. the කියන්නේ මොන පාඩමේද? in which lesson ළමයි? the determinants determinants කියන පාඩම. ළමයි refer වෙන්න ඕන අනිවාර්යෙන් singular හෝ what plural noun එක එතකොට the කියන පාඩමයි තියෙන්නේ මොන කොටසටද? determine පාඩමේ. ආටිකල් කියන එකට. සිංගියුලර් ප්ලූරල් එකක් ගන්න ඕන. එහෙනම් ළමයි noun එකකට තියෙන මියුසික් තියෙනවා මියුසිෂියන් නේ තියෙන්නේ. අග ටිකක් කියවන්න. ළමයි who කියලා රිෆර් කරලා තියෙන කවුරු ගැනද එහෙනම් talking about a person. නම් person කෙනෙක් එක්ක නිර්මාණය වෙන්නේ මොකද්ද ළමයි noun එකේ නම් which one? C I A N කියන කවුද ළමයි? personal noun එකක් තමයි රිෆර් කරලා ගත්තේ. person කෙනෙක් වෙනුවෙන් රිෆර් කරන noun එකක්. ඔය දැකලා ඇති මෙන්න මේ වගේ papers කරන්නේ අපේ ක්ලාස් එකේ විතරයි. While the oceans home to graceful dolphins. ළමයි while කියන්නේ මොකද්ද මගේ ළමයි? වාක්‍ය සම්බන්ධක පදනම. එහෙනම් the oceans කියන්නේ මොකද්ද ළමයි? That's the noun. කෙටියෙන් ගත්තොත් වාක්‍යයක් ගත්තොත් මොකද්ද ළමයි එයා? Subject. එතන home කියලා කියනවා ළමයි. home to කියලා කියනවා. subject එක තියෙනවා අය noun එකක් නෑ ළමයි. subject එකට පස්සේ භාවිතා කරන්නේ මොකද්ද ඊළඟට? verb. යන්නේ මොන කාලෙන්ද ළමයි? which tense? present එකෙන් ළමයි. while the oceans noun එක singularද pluralද? plural එකක් ළමයි. නම් මේ plural noun එකට මොකක්ද එන්නේ ළමයි? plural verb එකක් එන්න එපේ ළමයි එහෙනම්. මොකද්ද මේකේ තියෙන plural verb එකේ නම්? oceans ගෙදරක්. මොකද්ද ගලපන්න ළමයි? plural verb එකක්. තමයි මේක අපිට plural verb එකක් action එකක් නන්නේ. ඒ උනට තියෙනවා මොකද්ද ළමයි? which one? මොකක්ද තියෙන්නේ? පුළුවන් නම් කියන්න බලන්න word එක මොකද්ද කියලා. be verb එකක් තියෙනවා මොකද්ද ළමයි? oceans what ළමයි? oceans කියන්නේ මොම? oceans ආහෝ මේක ළමයි සාගරයේ මොකද්ද වෙනවා කියන්නේ මගේ ළමයි? නිවසක් වෙනවලු. theory class එකක්, paper class එකක්, writing class එකක්, revision class එකක් මේ සියල්ලම grade 10 11 දරුවන්ට හම්බ වෙනවා. මුල්ල ඉඳන් ආව පන්තිවල recordings PDF එක සියල්ල අපි ඔයාලට WhatsApp එකට සහ website එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ WhatsApp number එකට ඔයාගේ නමයි ස්කූල් එකයි දිස්ත්‍රික්කයයි මේ දැම් message එකක් දාලා ඒ වස්සන ඒ වැස්සට ඔයත් එකතු වෙන්න.